වසර 150ක ඉතිහාස මගෙහි කොටපල ජාතික පාසලේ විදුහල් පුත්තුමන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය දරු දැරියන් මේ සමස්ත පාසලෙන් දයාබර මව්දෙමව්පියන් එකට එකතු වෙමින් දරුවන්ගේ කුසලතාවයන් ආධ්‍යාත්මික වැදගත්කමකට සනිටුහන් කරමින් අද පොසොන් මහා පෙරහර විද සංචාරය කරන්නට වීදියට ආපු වෙලාව අපට දක්න ලැබෙනවා මේ වෙලාවේ ඉදිරියෙන්ම ගමන් කරනවා ප්‍රචාරක රථය ඉරිෂා හේවගේ මේ පෙරහර පිළිබඳව කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නවා. පෙරහර වීදියට දැන් ගමන් කරමින් තිබෙන්නේ මෙමින් ශිෂ්‍ය පාසල් ප්‍රචාරක රථය පෙරහර එන වග ඔබට සනිටුහන් කරමින් ඔන්න ඉදිරියට ගමන් කළා. දැන් අපිට පේනවා මේ ඉරිෂා පොසොන් මහා මිහිඳු පෙරහර මාර කොටපල ජාතික පාසල කියලා බොහෝම අභිමානයෙන් ඒ පූර්ව නාම පූර්ව රැගෙන යන බොහොම අලංකාර ඉතින් මම හිතන්නේ මේ පෙරහර වෙනුවෙන්ම නිර්මාණය කරපු දරුවෝ දෙන්නෙක් බොහොම ලස්සනට බොහොම අභිමානයෙන් තමගේ පාසලේ පෙරහරේ නාම පූර්ව රැගෙන ඉදිරියෙන් ගමන් කරනවා. ඊට පෙර අපි දකිනවා මල් බයිසිකල් කරුවන් නිවේශාන් මේ බලන්නකෝ මේ ජාතික පාසලේ ඉදිරි පිට මවන රටාවන් බොහොම අපූර්ව විදිහට අද දරුවන්ගේ දවසක් හැටියට නිර්මාණය කරගෙන චූටි දරුවෝ බයිසිකල් මල් බයිසිකලයක් හසුරවනවා. විශේෂයෙන්ම බුදුන් පුදන්නට කොටපල ජාතික පාසලේ ඉඳලා ගැටබරු රාජමහා වෙහෙර බිමට පෙරහරින් ගමන් කරන්නට කොටපල ජාතික පාසලේ දරුවන් සූදානම් වගේ තමයි අපට දැන් මේ වෙලාවේ පේන්නේ. මාවත සුවඳවත් කරලා පිරිස් පාරිශුද්ධත්වයේ සංකේත කරන අතරතුර ඒ පිටුපසින් කසකරුවන් ගමන් කරන ආකාරය දැක ගන්නට පුළුවන් කීර්ති. විශේෂයෙන්ම ජාතියට බොහොම අභිමානනීය දරුවන් නිර්මාණය කරන තැනක් කොටපල ජාතික පාසල. දැන් ඔන්න මේ කස කරුවන්ට විධානය ලැබෙනවා. චූටි දරුවෝ ගණනාවක් පෙළක් හැටියට සැකලා අපිට පේනමානේ කස කරුවන්ගෙන් පිරලා තියෙනවා. බලන්නකෝ අපූර්වත්වයේ මේ කසයක තිබෙන කසයකින් පෙරහර මාවත පිළි සකර කර දෙනවා වගේම පරිනිවේදනයක් කරනවා මේ ඉරිෂා පෙරහර එනවා කියලා කියන්නට කසය බොහෝ අවස්ථාවන් වල උපකාරී වෙනවා. විශේෂයෙන්ම ඉරිෂා මේ අපි ගීතයක් අහලා තියෙනවා අර කස පුපුරන හඬ ළඟම ඇසෙන විට පෙරහර එන බව පවසනවා කියලා මේ ගීත සාහිත්‍යයේ පවා කසය ගැන ඒ විදිහට සඳහන් කරලා තවත් බොහෝ තැන්වල කසය පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන් නිසා. අනිවාර්යෙන්ම කීර්ති. කසය කියන්නේ පෙර රජ දවසේ ඉඳන් අපේ සිංහලයා අතර පැවතගෙන එන පාණ්ඩයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ විදිහට කසය වර්තමානයේ පෙරහර එන බව සංකේතවත් කරන්නට මේ විදිහට යොදා ගන්න අතරතුර කොටපොළ ජාතික පාසලේ දරුවන් කස කරුවෙකුට උචිත નિયમિત වස්ත්‍රාභරණයෙන් සැරසිලා ඉන්න වග අපිට දැක ගන්නට පුළුවන් කීර්ති. සුදු සරම, සුදු උඩ සුදු බැනියම සහ ඉනට රතු පටිය තමයි කසකරුවෙකුගේ රංග වස්ත්‍රාභරණය වෙන්නේ. ඉතින් ඒ විදිහට මනාව ඔවුන් පෙරහැරට උචිත ආකාරයෙන් ඔවුන්ගේ ඒ රංග වස්ත්‍රාභරණය සකස් කරගෙන තිබෙන ආකාරය කසකරුවන්ගේ අපිට දැක ගන්නට පුළුවන් කීර්ති. මේ දරුවෝ වුණාට මේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 15ට අඩු කණ්ඩායමක් තමයි මේ කස කරුවන්ගේ භූමිකාව මේ වෙලාවේ ඔබට සමීප කරන්නේ. හැබැයි මේ කසේ හඬ හොඳට තියෙනවා නේද? මේ දරුවෝ ඒ වෙනුවෙන් පෙර පුරුදු පුහුණු වීම බොහොම අභිමානයෙන් කරලා ජාතික පාසලේ අභිමානයට ඔවුන්ගෙන් ඉටු කරන්න පුළුවන් යුතුකම මේ පෙරහර අර්ථවත් කරන්නද පෙරහර කියවන ඔබට බොහෝම කසකරුවන්ගේ ඒ හැකියාව සනිටුහන් කරන විදිය තමයි අපිට පේන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපව නරඹන්න ශ්‍රවණය කරන්න ඔබටත් පුළුවන් කොටපල ජාතික පාසල් පරිසරයේ සිට අද සජීවීව ලෙස මේ තොරතුරු ඔබට සමීප වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම ඔබට සඳහන් කරන්න කැමති ලස්සන පෙරහැරක්. දැන් මේ කසකරුව තමයි අප පසු කරේ. ඊට පෙර මල් බයිසිකල් කරුවන් අපව පසු කළා. දැන් කසකරුවන් අපව පසු කරන වෙලාව අපව පසු කරන වෙලාවේ අපි ඔබට සඳහන් කරන්න කැමති මේ පෙරහැරට විශේෂාංග ගණනාවක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන් ඒ පිළිබඳව අපි නිරන්තරයෙන්ම කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නවා. කස පුපුරන හඬ තව දුරටත් අපට ඔබට ශ්‍රවණය වෙනවා. මොකද කසකරුවන් සංඛ්‍යාව හැටියට ගත්තොත් මං හිතන්නේ කසකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් ජාතික පාසල්
පොසොන් මහා පෙරහරට එකතු කරන්නට සංවිධායක මණ්ඩලය සමත් වෙලා තිබෙනවා ඉරේෂා. අනිවාර්යෙන්ම කීර්ති. විශේෂයෙන් අපේ අසන්නන්ට මතක් කරන්නට අවශ්‍යයි කොටපොළ ජාතික පාසලේ පොසොන් මහා මිහිඳු පෙරහර කොටපොළ පාසල් භූමියේ සිට ගැටබරු රාජ මහා විහාරස්ථානයේ දක්වා දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ තමයි වීදි සංචාරය වෙමින් පවතින්නේ. මේ විදිහට දැනට කොටපොළ ජාතික පාසල් ප්‍රවිෂ්ඨාධාරය අභියසින් හසකරුවන් ඉදිරියට පැමිණෙන අතරතුර විශේෂයෙන් මතක් කරන්නට අවශ්‍යයි රොහාන් වර්ණකුල මහතා විසින් තමයි මෙම කසකරුවන් දින ගණනාවක සිට පුරුදු පුහුණු කරලා මේ ඔවුන්ට උචිත පෙරහැරට උචිත විදියට ඔවුන්ගේ දක්ෂතා ඉස්මතු කරලා අද දිනේ කොටපොළ ජාතික පාසලේ නම ජාතියට ලෝකයට බබලවන්නට ඔවුන් මේ තැනට පත් කරලා තිබෙන්නේ එතුමානන් වග මතක් කරන්නට අවශ්‍යයි කීර්ති. ඔව් මේ කස පුපුරන කසකරුවන් පිළිබඳව අපි තවදුරටත් කතා බහ කරන යුතුයකමක් හැටියටයි අපි දකින්නේ. දනංජය හේවගේ ප්‍රවීණ මාධ්‍යවේදී දනංජය හේවගේ මහත්තයා අප සමග ඉන්නවා. මම ඔහු බොහෝ විට මේ අපව මේ කටයුත්ත සමගින් දිරිමත් කිරීම පමණයි සිදු කරන්නේ. විශේෂයෙන්ම අවශ්‍ය පසුබිම් නිරන්තරයෙන්ම සකසමින් කොටපොළ ජාතික පාසල් පරිස්සයෙන් අද දවසේ ආරම්භ වන කොටපොළ ජාතික පාසලේ පොසොන් මහා මිහිඳු පෙරහර විති සංචාරය කරමින් ඉදිරියට ගමන් කරන වෙලාවේ අපට ඉරේෂා දැන් පේන්නේ කසකරුවන් අපව පහු කරගෙන යන වෙලාවේ ගිනිබෝලකරුවන් අපට දැන් සමීප වන විදියක් තමයි අපට ඔබට සඳහන් කරන්නට ඉඩ කඩ ලැබෙන්නේ. ගිනිබෝලකරුවන් පිළිබඳවත් කතා බහ කරන විට බොහෝ දේවල් ඉරේෂා සන්තකයේ තියෙනවා සඳහන් කරන්න. අනිවාර්යෙන්ම කීර්ති මේ පොසොන් මහා පෙරහර දවල් කාලේ දැන් තමයි මේ විදි සංචාරය කරන්න කීර්ති. විශේෂයෙන් ගිනිබෝල කරුවන්ගේ විචිත්‍රත්වය මනාව අපිට රාත්‍රී කාලයේදී නම් දැක ගන්න පුළුවන්. නමුත් කොටපොළ ජාතික පාසල් ශිෂ්‍යයන් විසින් දවල් කාලයේ කියලා නැහැ කීර්ති. බොහොම අපූර්වට ඔවුන්ගේ දක්ෂතාවය විදහා පාමින් ගිනිබෝල ඉදිරිපත් කරන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. මේ ඉරේෂා BI ඉමාලි මහත්මිය ඒ වගේම නානායක්කාර මහත්මිය තමයි ගිනිබෝල කරුවන් පිළිබඳව මේ සියලු සංවිධානය කිරීම ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් ඒ දරුවෝ සූදානම් කිරීම හැඩතල මේ සියල්ල නිර්මාණය කර තිබෙන වගට අපට තොරතුරු ලැබෙන්නේ ලොකු කණ්ඩායමක් චූටි දරුවෝ පවා ඉන්නවා. මම හිතන්නේ මේ ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම කොතෙක් දුරට හොඳද කියන ප්‍රශ්නේ තිබුණත් හැබැයි මේ දරුවෝ පුරුදු පුහුණු වෙලා තමයි ගිනිබෝල කරුවන් හැටියට අද නිර්මාණය වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කීර්ති මනා මඟ පෙන්වීමක් ගෞරවනීය ආචාර්ය මණ්ඩලයෙන් හිමි වෙන වග අපිට මනාවට කියාපාන සාක්ෂියක් විදිහට මේ සඳහන් කරන්නට පුළුවන්. සංස්කෘතිකාංග පිළිබඳව කතා බහ කරන විට මේ කොටපොළ ජාතික පාසලේ විදුහල්පතිතුමන් මනෝජ් ජයවර්ධන දයාබර විදුහල්පතිතුමන් කලාවත් එක්ක ජීවත් වෙන චරිතයක් හැටියට ඉරේෂා මම හිතන්නේ එතුමාගේ නායකත්වය තුළ කොටපොළ ජාතික පාසල විශේෂයෙන්ම දයාබර ආචාර්ය මණ්ඩලය හැමෝම මේ කටයුතු පිටපත සවියක් එකතු කරනවා වගේම මේ නායකත්වය විශේෂයෙන්ම වැදගත් වෙනවා මෙවන් කටයුතු නිර්මාණය කරන ගමන් මඟ තුළ. අනිවාර්යෙන්ම කීර්ති පෙරහැර ඒ විදිහට කෙමෙන් ඉදිරියට ඇදෙන අතරතුර අපිට දැක ගන්නට පුළුවන් බිම් තලය, මැද තලය, ඉහළ තලය කියන තල තුනෙන්ම ඉතාමත් අලංකාරවත් වෙත විදිහට ඉදිරියට ඇදෙන ගිනිබෝල කණ්ඩායම. ඔව් දැන් ගිනිබෝල කරුවන් සමග මේ බොරුපා කරුවන් ගමන් කරනවා අපිට පේනවා නේද මේ අර ඔබ සඳහන් කර අර ඉහළ තලය, මැද තලය සහ යට තලය කියන ඒ විචිත්‍රවත් රූපරාමු ඔබට සමීප වෙන්නේ ඒ හා අර ඔබ සඳහන් කළ පරිදි බොරුපා කරුවන් පවා පිටුපස්ස කලාපයේ රැඳී සිටින නිසා වේ. අනිවාර්යෙන්ම කීර්ති බොරුපා කරුවන් ඔවුන් බොරුපාවල ගමන් කරන අතරතුර බොහොම අපූර්වට ගිනිබෝලය හසුරවමින් ඔවුන්ගේ විශේෂාංග ඔවුන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. ගිනිබෝල කරුවන් පිළිබඳව කතා බහ කරන වෙලාවක මේ දැන් මේ ගින්දර කියලා කියන්නේ මේ ඉරේෂා හැම දෙයකටම උමනා කරන මේ ජීවිතෙත් එක්ක සම්බන්ධයි නේද? ගින්දර සහ ජීවිතය අපි දැන් ගෙදරක් ගත්තාම ගෘහණියකට දවසේ කටයුතු ආරම්භ කිරීමේදී පවා මුලදී ගින්දරත් එක්ක නේද කතන්දර පටන් ගන්න උදෑසන නිවසේ. අනිවාර්යයෙන්ම කීර්ති ඒ විදිහට ගෘහණියට පවා ගෘහණියගේ ජීවිතය ආරම්භ කරන දවස ආරම්භ කරන්නේ ගින්දරත් එක්ක. අලුත් අවුරුද්දේ අවුරුදු චාරිත්‍ර අතර ගත්තත් ලිපගිනි මෙලවීමට සැහැණ ඉඩක් තියෙනවනේ. ඒ චාරිත්‍ර අතරෙහි
අනිවාර්යයෙන්ම කීර්ති. අද මේ ගිනිබෝලකරුවන් මේ පෙරහරක එකතු කරන රටාවන් පිළිබඳව කතා බහ කරන විට ගිනිබෝලකරුවන් මවන රටා අර ඔබ සඳහන් කළා වගේ මේ අපට විචිත්‍රවත් ආකර්ශනීයව ආකාරයට පේන්නේ නම් රාත්‍රී කාලය තුල තමයි. දැන් මෙය කොටපල ජාතික පාසල් පොසොන් මහා මිහිඳු පෙරහර විට සංචාරය වන්නේ හරියටම උදෑසන 9 පහුවෙලා ඔවුන්ට ලැබෙන මේ ආරම්භ කරන වෙලාවේ. ඉතින් ඒ නිසා වෙන්න ඒ අවස්ථාවේ වෙලාව සම්බන්ධව මොන ප්‍රශ්න තිබ්බත් ගිනිබෝලකරුවන් ඔවුන්ගේ යුතුයකම සහ පෙරහරකට ඉතු යුතු මෙහෙය මේ ගිනිබෝලකරුවන් ඉදි කරන විචිත්‍රත්වය තමයි අපිට වෙන්නේ. බලන්න මේ චූටි දරුවෙක් මම හිතන්නේ අපේ සජීවීකරණය කරන අපේ හිතවතුන් සමීප දසුන් ලබා ගැනීමට යම් උත්සාහයක් ගනීවි. මේ මවන රටාවන් බලන්නකෝ බොහොම අපූර්ව රටාවක්. මේ ගින්දර එක්ක මේ විදියට සෙල්ලම් කිරීම මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම පහසු වැඩක් නෙමෙයි. පෙරහුරුව පෙර සූදානම ඒ සම්බන්ධව තිබෙන නියැලීමෙන් තිබෙන අත්දැකීම් විශේෂයෙන්ම වැදගත් වෙනවා ගෙනිබෝල කරුවෙකු හැටියට නිර්මාණය වන්න. දැන් මේ නරඹන දරුවන්ට අපි මතක් කරනවා අපේ අයියත් පෙරහරේ ගියා. අයියට මේ ගිනිබෝල කරකවන්න පුළුවන් නිසා මල්ලිට වගේ කරකවන්න එහෙම හැකියාව නැහැ. මේ පෙර හුරුවකින් සිදු කරන දෙයක්. ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම සැහෙන අපහසු දෙයක්. ඒ නිසා ඔබ මේ සඳහා යම් ආකාරයක අවදහසක් තියෙනවා නම් ඔබ අත්දැකීම් තියෙන ප්‍රවීණෙක් සමග පෙර කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා අපි ඔබට සඳහන් කරනවා ගිනිබෝලකරුවන් මවන මේ බොහෝම net sit පැහැර ගන්නා බොහොම අපූර්ව දර්ශන ඔබට සමීප වෙද්දී ඔබගේ හදවතට දැනෙනවා ඇති කොටපල වංශ කතාව අලුතින් ලියවන වගක්. විශේෂයෙන්ම කොටපල ජාතික පාසල් ඉතිහාසයේ වසර 150ක ඉතිහාසයකට ඉරේෂා ගමන් කරද්දී මනෝජ් ජයවර්ධන කියන රායබර ගුරුතුමන් ඒ ඉතිහාස මග රන්නකුරින් ලියවන තවත් සුවිශේෂී පොසොන් පෝයක් අභියස තමයි ඔබ අප රැඳිලා ඉන්නේ. අනිවාර්යයෙන්ම කීර්ති. කොටපල ජාතික පාසල් විදුමාතාවගේ ආදි ශිෂ්‍යාවක් විදිහට මටත් බොහොම ගෞරවයක් දැනෙන අවස්ථාවක් කීර්ති. ඉතින් මේ විදිහට ගිනිබෝලකරුවන් ඉදිරියට කෙමෙන් ඇදෙන අතරතුර අපට පේනවා බොහොම අපූරු හේවිසි කණ්ඩායමක් ඉදිරියට ඇදෙන ආකාරය. ඔව් හේවිසි කණ්ඩායම දරුවෝ 25කට ආසන්න සංඛ්‍යාවක් රැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම වසන්ත මහත්තයා තමයි මේ කටයුතු සංවිධානය කිරීම හේවිසි කණ්ඩායම බාරව කටයුතු ගන්න. හේවිසි පිළිබඳව අපි රේෂා කතා කරමුද? හේවිසිය පිළිබඳව අනිවාර්යයෙන්ම කීර්ති. ආතත විතත විත තාතත ඝන සුසිර කියන විලම්භ මධ්‍යලය ෘත ආකාරයට පෙර තම්මැටම වයමින් ඔවුන් බොහොම අපූර්ව ලෙස ඉදිරියට ගමන් කරන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. කොටපල ජාතික පාසලේ බොහොම දක්ෂතාවයන්ගෙන් පිරි අපූර්ව දරුවන් සිටින බව පොතට පතට පමණක් සීමා නොවි ඔවුන්ගේ දක්ෂතාවයන් බොහොම ඔබට විහිදී තිබෙන ආකාරය මේ හරහා අපට දැක ගන්නට පුළුවන් කීර්ති. හේවිසි වාදනය කිරීම මේ විහාරස්ථානයක් ගත්තහම චාරිත්‍රානුකූලව සිදුවෙලා. දැන් ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානය ගත්තම අපේ ළඟම පන්සල විශේෂයෙන්ම කොටපොළට විතරක් නෙමෙයි මේ රටටම අභිමානයක් ගෞරවයක් පූජනීයත්වයක් එකතු කරන පින්බිමක් තමයි ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානය. දැන් අර චාරිත්‍රානුකූලව හේවිසි වාදනය සිදු වෙනවා. විශේෂයෙන්ම ඒ sannivedana භාණ්ඩයක් හැටියටත් විශේෂයෙන් මේ හේවිසි වාදනය sannivedanayak කරන්නේ ඒ අවස්ථාවවලදී. දැන් මලගෙදරක ගත්තොත් මේ ඉරේෂා හේවිසි වාදනය කිරීම තුළ sannivedanaya නේද කරන්නේ. ඉතින් මේ හේවිසිය පෙරහරකට ලබා දෙන අපූර්වත්වයක් තමයි අද දවසේ එකතු කරන්නේ. හේවිසි වාදන ශිල්පීන් බොහොම අපූර්ව විදියට ඒ කටයුතු බොහොම ලස්සනට වාදනය කරමින් ඉදිරියට ගමන් කරන ආකාරය තමයි අපට දක්නට ලැබෙන්නේ. මල් අරගෙන බුදුන් පුදවන්නට යන බෞද්ධ සදහැවතුන් පිරිසක් තමයි දැන් මේ යන්නේ. සුදු අතින් සැරසුණු ජාතික පාසලේ දියණියන්ලා සහ පුතාලා බොහෝම අභිමානයෙන් කුසුම් දෝතට අරගෙන පින්බිමට ගමන් කරන ආකාරය තමයි අපට දක්වන්නේ. ඉන් අනතුරුව ෂඩ්වර්ණ බෞද්ධ ධජ රැගෙන බොහෝම අභිමානයෙන් කොටපල ජාතික පාසලේ අභිමානය ඡාතියට කෙමෙන් ගමන් කරන ජාතික පාසලේ දියණියන් ගණනාවක් ගමන් කරන ආකාරය තමයි අපට දැන් දක්නට ලැබෙන්නේ. කොඩි
එම්.ඒ. ලක්මාලි මහත්මිය තමයි ඒ කටයුතු සේනි භාරව කටයුතු කරන්නේ. ඉන් අනතුරු අපි දකිනවා අනතුරුව කීර්ති බිසෝ නර්තනය 6A ශ්‍රේණියේ දරුවන් විසින් ඉදිරිපත් කරන බිසෝ නර්තනය ඉදිරියට ඇදෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. අරුණි මදුෂානි ගුරුතුමිය විසින් තමයි පුරුදු පුහුණු කරලා අද දවසේ පොසොන් මහා මිහිඳු පෙරහරට එක් කරලා තිබෙන ආකාරය මේ විදිහට අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පෙරහැරට බොහොම අපූර්වත්වයක් එකතු කරනවා බිසෝ නර්තනය. තමයි පෙරහැරේ ටිකක් වේගය පොඩ්ඩක් වැඩි වෙලා තිබෙන විදියක් තමයි අපිට පේන්නේ. ඒ අනතුරු තමයි ලී කෙලි නර්තනය ඔන්න අපිට කවියක් වගේ එක පැත්තකට යන්න පුළුවන් ද ලී කෙලි නර්තනය සමගින් එකතු වෙන්නට අපිට පුළුවන් නම් ඉරේෂා අපිට ඊට කඩ ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ලී කෙලි කියන්නේ බොහොම අපූර්ව නර්තනයක්. පහත රට නර්තන සම්ප්‍රදායේ බොහොම අපූර්ව නර්තනයක් තමයි ලී කෙලි නර්තනය. අපි ලී කෙලි නර්තනය 6B KGC නිසංසලා මහත්මිය තමයි සේනි බාරකාරත්වයේ ගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්ම කීර්ති. එක පාඳුරෙන් ලී සායක් කපාගෙන ඒ විදිහට ලී කෙලි නර්තනයෙන් පස්සේ අපි දකිනවා ඔන්න මේ කලගෙඩි නර්තනය. දැන් කලය කියලා කියන්නේ මේ දැන් මේ වර්තමානයේ භාවිතයේ වැඩිපුර නොයනත පෙරහරක් ගත්තාම කලගෙඩි නර්තනය නේ කල නැටුම බොහොම අපූර්ව විදිහට. දැන් මේ ලාලිත්‍යය බලන්නකො මේ දරුවන්ගේ ජාතික පාසලේ කලගෙඩි නර්තනය ඉදිරිපත් කරන දරුවෝ 6C දරුවෝ තමයි. නදීෂා ගුරුතුමිය තමයි පුරුදු පුහුණු කරලා තිබෙනවා කියලා අපිට තොරතුරු ලැබෙන්නේ. ඒ බාරකාරත්වයේ දරන්නේ නදීෂා ගුරුතුමිය. අර ළඟම බෙර වාදනයක් සහ ඒ පොඩි අර ඒ සියල්ල එක්ක අපි දකිනවා බොහොම අපූර්ව නර්තනය ඔවුන් සිදු කරන විදිය බලන්නකෝ. ඒ ලාලිත්‍ය කලගෙඩි නර්තනය ওই විදියට අපව පසු කරන වෙලාවේ වැඩි නැටුමක් තමයි දැන් අපව පසු කරන. අපි මහියංගනේ පැත්තට එක්වරම කැඳවාගෙන යනවා ඔබ සහ අප සහ සජීවීකරණය කරන අපේ හිතවතුන්. මහියංගනේ පැත්තේ තමයි මේ වැඩි නර්තනේ බොහොම අපූර්ව විදිහට තියෙන්නේ නේද? අනිවාර්යෙන් කීර්ති. මහියංගනය දඹාන පැත්තට කොටපොළ ඉඳලා අපේ සිතින් ඇදගෙන යන බොහොම අපූර්ව නර්තනයක් තමයි මේ විදිහට 6D ශ්‍රේණියේ දරුවන් විසින් තමයි ශශිකලා අනුරාධි ගුරුතුමිය විසින් පුරුදු පුහුණු කරලා අද දවසේ මේ විදිහට පෙරහරට එකතු කරලා තිබෙන්නේ. ඕන මේ අර වැඩි භාෂාව පවා විටින් විට උපයෝගී කරගෙන මේ තවත් විචිත්‍රවත් කරන සේයාරුවක් තමයි අපිට දක්න ලැබෙන්නේ. ඉන් අනතුරුව වැඩි නර්තනයෙන් පස්සේ ගිරිදේවි නර්තනය අප වසු කරනවා. අනිවාර්යයෙන්ම කීර්ති. පහත රට නර්තන සම්ප්‍රදායට අයත් වන ගිරිදේවි නර්තනය මේ විදිහට පෙරහරේ කෙමෙන් ඉදිරියට ගමන් කරන අතරතුර දිනුෂිකා 11 ශ්‍රේණියේ AL දිනුෂිකා ගුරුතුමිය විසින් තමයි පුරුදු පුහුණු කරලා අද දිනේ පෙරහරට එකතු කරලා තිබෙන්නේ. කුෂිකාර්මික රටක්නේ ඉරේෂා ශ්‍රී ලංකාව කුෂිකාර්මික රටක්. ඉතින් කුෂිකාර්මාන්තයේ මේ ගොයම් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. මේ තමයි අපි පසු කරන්නේ ගොයම් නර්තනය. බලන්නකෝ දෑකැත්ත ලස්සට අරගෙන ඒ වෙනුවෙන් ඒ සූදානම් වෙලා විශේෂයෙන්ම ඒට අදාළ ගොයම් කපනකොට ගායනා කරන අර කවි ගායනා තියෙනවා. ඒ අපූර්ව විදිහට ගායනා කරමින් ඒ වෙනුවෙන් සැරසුණු අර ගමක තියෙන අසිරිය ඡාතියට කියන වෙලාවක්. අනිවාර්යෙන්ම කීර්ති. මොරවක් කොල්ලේ ජනතාව ගත්තත් කෘෂි කර්මාන්තයත් එක්ක බැඳිච්ච මිනිස්සු ජීවත් වෙන පරිසරයක් වටපිටාවක් තමයි තිබෙන්නේ. ඉතින් ඒ විදිහට කෘෂි කාර්මික භවභෝග සම්පත්තිය විදහා දක්වමින් ගොයම් නර්තනය ඒ විදිහට ඉදිරියට ඇදෙන අතරතුර පහත රට නර්තන සම්ප්‍රදායේ එන කුළු නැටුම අපව පසු කරනවා. කීර්ති ගැමි නර්තනයක් විදිහට තමයි අපි කුළු නර්තනය හඳුන්වන්නේ. බොහොම අපූර්ව විචිත්‍රවත් විදිහට ඔවුන්ගේ රංග වස්ත්‍ර ආභරණ වලින් නිර්මාණය කර තිබෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ අර කලින් සඳහන් කරපු විදිහට ගින්දරත් එක්ක ගෙදර ගෘහණිය සම්බන්ධ වෙනවා වගේ කුල්ලත් එක්කත් සම්බන්ධකම් බොහෝ විට තිබෙන්නේ අපේ ගෙවිලිය කීර්ති. ඔව් ගෙවිලියගේ මේ හැඩතල පවා නිර්මාණය වන්න දැන් අර එක්සයිස් කරන්නේ නැහැ නේ සාමාන්‍ය ව්‍යායාම කරනවට වඩා අතීතයේ අම්මලා මේ ඔය වංගෙඩිය මෝල් ගහ කුල්ල ආදි වශයෙන් ගත්තාම ඒවා තමයි හැඩතල මවන්න ලලනාවක්ගේ හැඩතල මවන්න උපකාරී වෙනවා. දැන් මේ දරුවෝ බොහොම අපූර්ව විදිහට කුළු නැටුම ඔබට සමීප කරන වෙලාව අප දක්න ලැබෙනින් අනතුරු අපි දකිනවා
මෝල් ගස් නැටුම. අනිවාර්යෙන්ම කීති. වර්තමානයේ සමාජයෙන් ගිලිහි යන දෙයක් විදිහට අපිට වංගෙඩිය මෝල් ගහ හඳුන්වන්න පුළුවන් කීති. විවිධ විදුලි උපකරණ හඳුන්වා දීමත් එක්ක අපේ අතරින් කෙමෙන් ඈතට යන ගෘහ භාණ්ඩයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඉතින් බොහොම වේගෙන් පෙරහැර ඉදිරියට ඇදෙනවා කීති. ඒ අතරතුර තමයි අපි පසු කරමින් මෝල් ගස් නර්තනය ඉදිරියට ගමන් කරනු ලබන්නේ. මෝල් ගස් නර්තනය ඒ විදිහට අප පසු කරාට පස්සේ තවත් ලස්සන හේවිසි කණ්ඩායමක් අපව පසු කරනවා. විද්‍යාලයේ කුමාර මහත්තයා තමයි මේ බාරකාරත්වයෙන් කටයුතු කරන්නේ. ඒ විදිහට හේවිසි වාදනයේ ශිල්පීන් කණ්ඩායම අපව පසු කරද්දී ෂඩ්වර්ණ බෞද්ධ දජ රැගෙන විහාරස්ථ පුද බිමට ගැටබරු රාජමහා වේර බිමට පෙරහැරින් ගමන් කරන මේ පෙරහැරට බොහෝම අභිමානයක් එකතු කරන තවත් විද්‍යාලීය දරුවන් කණ්ඩායමක් බොහොම අභිමානයෙන් පෙරහැරට එකතු වෙලා තියෙනවා. ඉන් අනතුරුව කීර්ති මාතර පැත්තට බොහොම අපේ සිත ඇදගෙන යන දීවර නර්තනයක් තමයි ඒ පිටපසින් ගමන් කරනු ලබන්නේ. දැන් මේ පැත්ත අපි ගත්තාම මොරවක් කෝරළේ සහ දීවර කර්මාන්තය අතර ලොකු සම්බන්ධතාවයක් නොතිබුණාට අපේ මාතර පැත්තට වැලිගමට අර පැත්තෙන් ගාල්ල පැත්තට ගියාම තමයි මේ දීවර කර්මාන්තය අපිට මුණ ගැහෙන්නේ. හැබැයි මේ දරුවෝ ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වෙලා දීවර නර්තනය බොහොම අපූර්ව විදිහට ඔබට සමීප කරන විදිහක් තමයි අපේ කැමරාකරුවන්ගේ කෝණයට හසුවන්නේ. අනිවාර්යෙන් කීර්ති ඔවුන් නර්තනයට උචිත ආකාරයට ඉතාම අලංකාරවත් රංගවස්ත්‍රාභරණයක් නිර්මාණය කරගෙන දීවර නර්තනය 9 ශ්‍රී සේනියේ ආදරණීය දියණියන් විසින් මදුෂානි ගුරුතුමිය තමයි පුරුදු පුහුණු කරලා අද දවසේ මේ විදිහට පොසොන් මහා මිඳු පෙරහැරට එකතු කරලා තිබෙන්නේ. පොසොන් මහා මිඳු පෙරහැර බොහෝම විචිත්‍රවත්ව නිර්මාණය කරන සංවිධානය කරන ගමන් මඟ තුල කොටපල ජාතික පාසලේ විදුහල්පතිතුමන් මනෝජ් ජයවර්ධන දයාවර විදුහල්පතිතුමන් ප්‍රමුඛ සමස්ත ආචාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම සිදු කරන කැපකිරීම අපි බොහොම නිහතමානීව ගෞරවයෙන් සිහිපත් කරනවා මාධ්‍යවේදීන් හැටියට. විශේෂයෙන්ම අපි ධනංජය හේවගේ මහත්තයා ප්‍රවීණ මාධ්‍යවේදී ධනංජය හේවගේ මහත්තයා කොටපල ජාතික පාසලේ ආදි සිසුවෙකු හැටියට මේ සත්කාරයක් හැටියට සිදු කරන්න තමයි අද මේ පැත්තට ආවේ. අනිවාර්යෙන්ම කීති ඒ විදිහට දීවර නර්තනයේ ඉදිරියට ඇදෙන අතරතුර 10 ශ්‍රී ශ්‍රේණියේ හංස නර්තනය අපි අසලින් මේ වෙලාවේ ගමන් කරනු ලබනවා. පවිත්‍රත්වය නේද? අනිවාර්යයෙන්ම කීති පාරිශුද්ධත්වයේ සංකේතය විදහා දක්වමින් පෙරහැරට බොහොම අපූර්ව නර්තනාංගයක් මේ විදිහට එකතු වෙලා තිබෙනවා. තාමත්ම සුවිශේෂී නර්තනයක් හංස නර්තනය. හංසයා දිහා බලන්න සැහෙන ආසයි හැමෝම. දැකීමත් නේද? දැකීම පවා ප්‍රිය කරන දසුණක් හංස නැටුම. බොහෝම ආසාවෙන් මේ නරඹන ආකාරය අපිට දක්නට ලැබෙනවා. අපේ කැමරා ශිල්පීන් ඒ සජීවීකරණය කරන ගමන් මඟ තුල රැඳිලා ඉන්නවා. අද දවසේ අප සමග රැඳිලා ඉන්නවා. අනිවාර්යෙන්ම කීර්ති හංසයා දකිනකොට අපේ සිත ඈතට ගන්න S2 ඈතට ගන්න හිතෙන්නේ වගේම මේ නර්තනයත් ඒහා සමානවම බොහොම අලංකාරවත් විදිහට නිර්මාණය කරලා ඔවුන් පෙරහැරට එකතු කරලා තිබෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. 10 C ශ්‍රේණියේ සම්පත් මහත්මයා විසින් තමයි හංස නර්තනය මේ විදිහට පුරුදු පුහුණු කරලා පෙරහැරට එකතු වෙලා කරලා තිබෙන්නේ. ලස්සන අපිට මේ පපර බෑන් හඩක් සවන වෙන ඉත වේල ගමන් කරන්නේ අපි දකිනවා පතල් නර්තනය. දැන් බලන්නකෝ මේ පතල් සහ සම්බන්ධ වෙන්නේ රත්නපුර පැත්ත වගේ ගත්තාමනේ. ඒ කියන්නේ සබරගම පළාතට අපි යනවා. දකුණු පළාතේ ඉඳලා. දැන් මේ පතල් නර්තනය තමයි අපව සජීවීකරණය කරන අත්දැකීම බෙදා හදාගන්නේ පල්ලේගම සිනෙත් ස්ටුඩියෝ සිනෙත් අපේ කාර්ය මණ්ඩලය. අනිවාර්යම කීති පතල් නර්තනය පිළිබඳ කතා කරනකොට ඔවුන්ගේ රංග වස්ත්‍රාභරණය බොහොම අපූර්ව අලංකාරවත් විදිහට නිර්මාණය කරලා තිබෙන ආකාරය පෙරහැර නරඹන්නන්ගේ ඇස ඔවුන් වෙත ඇද ගන්නා ආකාරයට බොහොම අපූර්ව ලෙස ඔවුන්ගේ රංග වස්ත්‍රාභරණය නිර්මාණය කරගනිමින් මනාව ඔවුන් රංගනයේ යෙදෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන් කීර්ති. බොහොම අපූර්ව නර්තනයක් අපිට මේ බාරකාරත්වයේ ගැන කටයුතු කරන දයාබල ගුරුතුමිය පිළිබඳව සඳහන් කරන්නට අවසි. ඔව් කීර්ති KBR බෙත්සෙමා ගුරුතුමිය විසින් 10 A ශ්‍රේණියේ දරුවන් තමයි මේ විදිහට පුරුදු පුහුණු කරලා අද දවසේ පොසොන් මහා මිහිඳු පෙරහැරට එකතු කරලා තිබෙන්නේ.
බොරුපාකරුවන් තිදෙනෙක් ගමන් කරනවා. ඒ කියන්නේ පෙරහරේ ඉදිරියෙනුත් බොරුපාකරුවන් ඉදිරි කලාපෙත් ගමන් කරා. දැන් මේ බොරුපාකරුවන් පෙරහරට එකතු කරන්නේ බොහොම අපූර්වත්වයක්. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් පොළොවේ පාය ගහලා යන්නත් බැරි මිනිස්සු සහ අපිටත් එහෙමයි නේද? හැබැයි මේ අය ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වෙලා බොහොම අපූර්ව විදිහට මේ දරුවෝ බොරුපාකරුවන් හැටියට පරිවර්තනය වෙලා අද පෙරහරට එකතු කරන්නේ ඉරේෂා බොහොම අපූර්වත්වයක්. අනිවාර්යෙන්ම කීර්ති සාමාන්‍ය පොළොව මට්ටමට වඩා අඩි 4ක් 5ක් පමණ උසින් ඔවුන් මේ විදිහට තමන්ගේ දක්ෂතාවය නර්තනයක් ආකාරයෙන් ඉදිරිපත් කරන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. දැන් බලන්නකෝ මේ බොරුපාකරුවන් දැන් මේ ප්‍රධාන මාවත ඔවුන්ගේ මාවතක් කරගනිමින් බොහොම අපූර්වත්ව මවමින් පෙරහරට එකතු කරන්නේ බොහොම ඔබට ඔබේ සිත් net පැහැර ගන්න ආකාරයට ඔවුන්ගේ හැකියාවන් ඔවුන් සමීප කරන වෙලාවේ අපි දකිනවා මේ ද්‍රවිඩ කුළු නර්තනය නේද? ද්‍රවිඩ කුළු නර්තනය. අනිවාර්යෙන් කීර්ති 10 B ශ්‍රේණියේ අදාබර දියණියන් විසින් තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. KA ශිවන්තිකා ගුරුතුමිය තමයි නර්තනය පුරුදු පුහුණු කළා. අද දවසේ මේ විදිහට අලංකාරවත් රංග වස්ත්‍රාභරණයක් නිර්මාණය කරලා බොහොම අපූර්වත්වයෙන් net සිත් ඇද බැඳ ගන්නා විදිහට අපූර්ව නර්තන නිර්මාණයක් විදිහට පොසොන් මහා මිහිඳු පෙරහරට එක් කරලා තිබෙන්නේ කීර්ති. මම හිතන්නේ විශේෂයෙන්ම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් කිසිදු ಜಾති ભેදයක්, පක්ෂ ભેදයක්, කුල ભેදයක් මේ කිසිම දෙයක් පාසලේ දරුවන්ට විශේෂයෙන්ම දයාබර විරෝපුත්තු මණ්ඩල තුල ආචාර්ය මණ්ඩලයට ගමකට රටකට අවැසි නැති වග සටහන් තබන නර්තනයක් තමයි මේ අපට සඳහන් කරන්න වෙන්නේ. අනිවාර්යෙන්ම කීර්ති. මෙවැනි නර්තන ඉදිරිපත් කිරීම තුළ මේ එකතු කිරීම තුළ ඉරේෂා අපට පේන්නේ අපි අර ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් පාසලක් තබන සටහනක් හැටියටත් විතක අපට මේ සටහන පිළිබඳව කතා බහ කරන්නට ඉඩකඩ ලැබෙන වෙලාවේ දයාබර විදුහල්පතිතුමන් මනෝජ් ජයවර්ධන විදුහල්පතිතුමන් අපව පසු කරනවා මේ ප්‍රධාන වීදියේ. ඉතින් අපිට ඉඩකඩ ලැබෙවි බොහෝ විට විදුහල්පතිතුමන් මේ සජීවී තොරතුරු සමග එකතු කර ගන්නට. දැන් අපි දකිනවා ඔන්න මේ ඉරේෂා මේ මහබබා අපව පසු කරනවා. සබරගමු සම්ප්‍රදායට අයත් විදිහට තමයි අපිට හඳුන්වන්නට පුළුවන් කීර්ති මහබබා. මහබබාගේ කීර්ති අපිට මේ වර්තමානයේ මූණු ගැන කතා කරනට මහබබාට දෙපසටම මුහුණු තිබෙනවා කීර්ති. ඔව්. දැන් මේ ඒක දැන් හොඳ මුහුණක් සහ නරක මුහුණක්. දැන් සමාජෙත් එහෙමයි ඉන්නවනේ. අනිවාර්යයෙන්ම පෙන්වන්නේ හොඳ මුහුණ. සමහර විට යට තියෙන ඊට වඩා වෙනස් දෙයක්. මම හිතන්නේ මේ හැම දෙයක්ම අපි වෙනස් කරගත යුතුයි. අපි අර පේන මේ මහබබෙකුගෙන් ඉදිරිපත් කරන ඒ අංග වලට වඩා අපි විය යුතුයි ඉරේෂා. ඒ නිසාවෙන් අපි හැම වෙලාවකම අප හදවතින් හිතන්නට ඕන. දැන් මේ මහබබා පෙරහැරට ලබා දෙන ඒ සුවිශේෂය. දැන් මේ මහබබෙක් දකින්න හරිම ආසාවෙන් දරුවෝ බලාගෙන ඉන්නවා. මේ බොහෝ පිරිස් දකින්න ආසයි මහබබා පෙරහැරට එකතු වෙලා. දැන් ඔන්න මහබබා අපව පසු කරපු වෙලාවේ දැන් දකිනවා මේ යන්නේ වඩික පටුන. වඩික දේශයෙන් ලංකාවට ආපු කුමාරවරු තමයි මේ බොහෝම අභිමානයෙන් ඔහුගේ වයන පදයට තමන්ගේ පාද එකතු කරමින් එවෙනුවෙන් ඔහු හැඩතල ඒ තබන රටා ඒ සියල්ල එක්ක අපි මෙන්න මේ විදිහට අපි සටහන් කරමු මේ වඩිකපටුන පිළිබඳව ඉරේෂා. ඉරේෂා මේ වඩිකපටුනේ කණ්ඩායම සෑහෙන ලොකු කණ්ඩායමක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඔවුන් බෙරවාදන ශිල්පීන් පවා වෙන නර්තන වලට වඩා වැඩි පිරිසක් එකතු වෙනවා මේ වඩිකපටුනේ. ලස්සන අලංකාර වස්ත්‍රාභරණයක් ඒ වෙනුවෙන් නිර්මාණය වෙන කුඩය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සුරතේ තිබෙනවා. අනිවාර්යයෙන්ම කීර්ති වඩිකපටුන ගැන කතා කරනකොට අතීතයේ මහා සම්මත රජුගේ බිරිඳ වුණු මණික්පාල බිසවට වසව කුමාරයා විසිට කරන ලදයි කියන කතාව තමයි වඩික දේශයෙන් ඇවිල්ලා මේ විදිහට විදහා දක්වන්නේ බව අපිට සඳහන් කරන්නට පුළුවන් කීර්ති. අනිවාර්යෙන්. මේ අනතුරුව වඩිකපටුනෙන් අනතුරුව පතුරු නර්තනය
අප පසු කරනවා 11 ශ්‍රේණී දරුවෝ තමයි මේ විදිහට පතුරු නර්තනය ඔබට සමීප කරන්නේ. මේ වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච වස්ත්‍රාභරණයකින් තමයි සැරසෙලා තිබෙන්නේ. පතුරු නර්තනය තමයි අපව පසු කරන්නේ. අපි දකිනවා විද්‍යාලයේ මේ සෑම අවස්ථාවකදීම විද්‍යාලයේ දරුවෝ තමයි බෙර වාදනය පවා ඔබට සමීප කරමින් ඔවුන්ගේ දක්ෂ විස්කම් ඔබට සමීප කරන විදිය තමයි අපට දැන් දක්නට ලැබෙන්නේ. ඒ විදිහට පතුරු නර්තනයෙන් අනතුරුව ලීකලි නර්තනය තමයි ඔබ මේ වෙලාවේ අපව දක්නට ලැබෙන්නේ. ලීකලි බඳුරෙන් ලීසයක් කපාගෙන එක උස ඇති සඳ නෙතෝරාගෙන ගුරුන් අතට දීලි බෙදවාගෙන අපිත් කෙලි මුලි දෙපිල සැදීගෙන විද්‍යාලයේ 11 ශ්‍රේණී දරුවෝ තමයි මේ විදිහට ලීකෙලි නර්තනය මිහිඳු මහා පෙරහරට එකතු කරලා තියෙන්නේ. පොසොන් උදාව කියලා කියන්නේ ලංකාවට මිහිඳු මහා හාමුදුරුවන් වහන්සේ බුදුදහම රැගෙන ඇවිල්ලා එදා මිහින්තලේ මිස්සක පව්වේ සිට නේද? එදා ලංකාවේ රාජ්‍ය කරපු දේවන පෑතිස්ස රජතුමාට ඒ වෙලාවේ මොහොතඩුවේ ගිහින් තියලා කතාපු තමයි අපි අහලා තියෙන්නේ. එවැනි පසුබිමක සිට දැන් වර්තමානයේ වන විට ක්‍රමෙන් ලංකාව සංස්කෘතික පැත්තෙන් ඒ වගේම හැදියාවෙන් උගත්කම් මේ සියල්ල එක්ක හැදිලා නිර්මාණය වෙලා නව පරම්පරාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මෙන්න අප පහු කරනවා මේ රබන් නැටුම. අනිවාර්යෙන් කීති රබාන එකස් බෙරය විදිහට අපිට රබාන හඳුන්වන්නට පුළුවන්. ඒ විදිහට රබන් නර්තනයක් ඉදිරිපත් කරනු ලබන්නේ 10 ශ්‍රේණියේ දරුවන් විසින් KN කෞශල්‍යා ගුරුතුමිය විසින් තමයි පුරුදු පුහුණු කරලා අද දවසේ පොසොන් මහා මිහිඳු පෙරහරට මේ විදිහට එකතු කරලා තිබෙන්නේ කීර්ති. රබන් නර්තනය අප පහු කරාම අපිට දැන් මේ ඊළඟ නර්තනය පිළිබඳව කතා බහ කරනවා. කීර්ති මම හිතන්නේ ප්‍රාතිහාරී සංගීත ආයතනයේ සුචින්ද මුණසිංහ ගුරුතුමන් පෙරහරේ ගමන් කරන ආකාරය අපිට දක්නට ලැබෙනවා. මම හිතන්නේ එතුමන්ගේ මඟ පෙන්වීම යටතේ තූර්ය වාදක කණ්ඩායම තමයි මේ විදිහට පෙරහරට එකතු කරලා තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්කම තිබෙන්නේ කීර්ති. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම මේ පෙර සද්වනිය නේද? සද්වනිය කියන්නේ මේ වාදනය ඔවුන්ගේ ඒ අතරතුර බටනලා ස්වරය ශ්‍රවණය වෙනවා. ආදි වශයෙන් ගත්තාම බොහොම මේ අර අහගෙන ඉන්න පුළුවන් මිහිරි ස්වරයක් අපට ශ්‍රවණය වන්නේ. බොහොම ලස්සනට නේද? ඔවුන්ගේ හැකියාවන් මේ දරුවෝ ජාතියට නිර්මාණය කරන මේ කොහොමද මේ අර ඔබ සඳහන් කරපු ප්‍රාතිහාර්ය කලායතනයේ අධිපතිතුමාවත විද්‍යාලීය දරුවෝ තමයි මේ අනිවාර්යයෙන්ම කීර්ති මම හිතන්නේ මේ බෙර සංදෝණිය වෙන්න ඕනේ. අපි පසු කරගෙන මේ විදිහට ඉස්සරහට යන්නේ දුලන්ති පූර්ණා ගුරුතුමිය විසින් තමයි පුරුදු පුහුණු කරලා පෙරහරට එකතු කරලා තිබෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්කම තිබෙන්නේ කීර්ති. ඊළඟට තාලම් නර්තනය අපව පසු කරනවා. තාලම් නර්තනය පෙරහරකට එකතු කරන්නේ බොහොම අපූර්වත්වයක්. අනිවාර්යෙන්ම කීර්ති බොහොම අපූර්ව රංග වස්ත්‍රාභරණයකින් සැරසිලා තාලන්පට වයමින් තාලයට අනුව බෙර තාලයට තාලම්පට වයමින් ඔවුන් පෙරහරේ ලස්සනට ඉදිරියට ගමන් කරන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. පාදයක් පාසා අර බෙර හඳහා එකට මුසු වෙච්ච නේද? ලායන්විතව කටයුතු කරන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ අනතුරුව මේ සවරම් නර්තනය ඉදිරියට ඇදෙන ආකාරය කීර්ති අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් අපේ සිත නැවතත් රජ දවසට ගමන් කරනවා කීර්ති සවරම් නර්තනයත් එක්ක. රජතුමාට මේ පවන් සලන අය ඉන්නව නේද? දෙපැත්තේ ඉඳගෙන. එතකොට අපි දකිනවා බොහෝ තැන්වල ඉතිහාසයේ නේද? අපි එහෙම අහලා තියෙනවා, අපි දැකලා නැහැ. අහලා තියෙන දේවල් තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් අර ඒක අර මේ කාලෙන් කාලෙට ඇවිල්ලා දැන් වර්තමානයේ පෙරහරකට පමණක් සීමා වෙමින් පවතින්නේ රේෂා. දැන් මේ සවරම් නර්තනය බොහොම අභිමානයෙන් බොහොම ලස්සනට නිර්මාණය කළා. ඔබගේ සිත් සතන් ඇදබැද ගන්න ආකාරයට නිර්මාණය කර තිබෙන ආකාරය තමයි අපට දක්නට ලැබෙන්නේ. ජාතියේ අනන්‍යතාවයේ අපේකම් ඒ සියල්ල එකට මුසු වෙච්ච ජාතියේ නර්තනය තමයි මේ එන්නේ. වෙස් නර්තනය. උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වෙස් නර්තනය මේ විදිහට අපි ඉදිරියට ගමන් කරනවා කීර්ති.
දැන් අපට මේ වෙස් නර්තනය පිළිබඳව බොහෝ දේවල් ඔබට සඳහන් කරන්න ඉඩකඩ ලැබෙවි. දැන් මේ වෙස් තබනවා කියන්නේ පවා ලේසි කටයුත්තක් නෙමෙයි. මේ රංගනයෙන් පරිපූර්ණ කෙනෙකු තමයි වෙස් තට්ටුව තබලා නේද? අනිවාර්යෙන්ම කීර්ති පුරුෂ පක්ෂය තමයි මේ වෙස් තබන්නට සුදුසුකම් ලබන්නේ. මම හිතන්නේ කාන්තාවන්ට ඒ අවස්ථාව ලැබිලා නැහැ. කාන්තාවන්ට පායින්පත් මංගල්‍ය තමයි කීර්ති තියෙන්නේ. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන රංග වස්ත්‍රාභරණය විදිහට අපට වෙස් ඇඳුම් කට්ටලය හඳුන්වන්නට පුළුවන් කීර්ති. පෙරහරට බොහොම අභිමානයක් එකතු කරන්නේ වෙස් නර්තන ශිල්පීන්. ඔවුන්ගේ ඇඳුම් ආයිත්තන් පවා නේද? ඒ සැහෙන නෙත්සිට පැහැර ගන්නවා. දැන් අපි දකිනවා මේ වෙස් නර්තනයත් සමග අපි දකින්නේ මුරායුධ කණ්ඩායම විශේෂයෙන්ම අපට ළඟම පේනමානේ මේ පෙරහරේ අයිතිකාරයා පෙරහරේ බාරකරු පැමිණෙන විදියක් තමයි මේ සේයාරු මේ මවන රටා මේ වෙස් නර්තන ශිල්පීන් ඔවුන්ගේ විතක ඔවුන්ගේ හැකියාවන් බොහොම අපූර්ව විදිහට අර කරනම් ශිල්පීන් පවා නිර්මාණය වෙලා නේ දක්ෂ දරුවෝ ජාතික පාසලේ සිටින වග කොටපොළ ජාතික පාසලේ සිටින වග සනාථ කරන වෙලාවක අපි දකිනවා දැන් ඔන්න පෙරහරේ බාරකරුවා නිලමේතුමා පරිවාර නිලමෙලා සමග බොහෝම අභිමානයෙන් පරිවාර නිලමෙලා 9 දෙනෙක් ගමන් කරනවා ප්‍රධාන නිලමේ සමග 10ක් වෙලා අපි දකිනවා මේ කොට්ටපොළ ජාතික පාසලට එකතු කරන මේ අභිමානය විශේෂයෙන්ම විදුහල්පතිතුමනි මනෝජ් ජයවර්ධන විදුහල්පතිතුමනි රායබර ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා මේ විද්‍යාලය තුල දරුවන්ට නැනපහන් දල්වමින් සිටිනවා. ඉතින් මම හිතන්නේ මේ සමාජ අත්දැකීම මේ අත්දැකීම මේ දරුවන්ට ජාතියට කොටපොළ ජාතික පාසලේ නිර්මාණය කරන දරුවන් අනාගතයේ දවසක මේ සියල්ල මේ රට බාර ගන්න දින දරුවෝ. ඉතින් ඒ නිසාවෙන් මේ විදිහට ඔවුන් නිර්මාණය කිරීම තුළ මම හිතනවා ඉරේෂා අපි දකිනවා අපේ පලාතට පුරපදයට අභිමානය ගෙනෙන විදු පියසක් හැටියට කොටපොළ ජාතික පාසලට අපි ගෞරවය අභිමානය ලබා දෙනවා. ඒ අනතුරු අපි දකින්නේ මේ මුරායුධ නිලමේ සේසත් කණ්ඩායම තමයි දැන් අපව පසු කරේ නේද? සේසත් කණ්ඩායම අපව පසු කරනවා මතපදේ. සේසත් වගේ දේවල් දැක්කාම නිකන් හදවතට දැනෙන්නේ නිකන් අර අපි දැන් ඉන්න තැන අපි මේ ප්‍රධාන විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන පිවිසුම අභියස වුණත් අපිට නිකන් දැනෙන්නේ අපි කන්ද උඩට සෙන්කඩගලපුර ඉන්නවා වගේ නිකන් හදවත දැනෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම කීති බොහොම අභිමානයක් හිතට එකතු වෙනවා නේද? නිලමේ වරු 10 දෙනෙක් ප්‍රධාන නිලමේ 10 දෙනෙක් නේද? ගමන් කරනවා. ඊට පස්සේ ඊට කලින් අපි දැක්කා වෙස් නර්තනයේ බොහෝම අභිමානයෙන් ඔබට සමීප වෙන වෙලාව මෙන්න දැන් අපි පසු කරනවා. අපි යන්න හදන්නේ ඒ කන්ද උඩට සෙන්කඩගල පැත්තේ ඉඳලා අපි යනවා දැන් කතරගම පැත්තට යන්න හදන්නේ. කතරගම පෙරහැරත් ආරම්භ කටයුතු මේ දිනක කාලේ සූදානම් වෙමින් පසු වෙනවනේ. ඒ නිසා මෙන්න කතරගම සම්ප්‍රදාය නේ කතරගම පැත්තට යන කතරගමට ආවේනික අවස්ථාව සම්ප්‍රදාය නෙවෙයි කතරගමට ආවේනික අපි දකිමු මේ දැන් ඒ පැතිවලට මේ අර තියෙන කතා පූර්ති තියෙනවනේ. දැන් මේ මොනරා කතරගම දෙවිහාමුදුරුවන්ගේ වාහනේනේ. ඒ නිසා දැන් ඔන්න මොනරනතුම තමයි අපපසු කරන්නේ. කතරගම දෙවියෝ කතරගම් පුරවරේ ඉඳලා ගැටබරු රජුරු බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ තමයි කීර්ති මේ විදිහට ඔවුන්ගේ නර්තන දක්ෂතාවයන් බොහොම අපූර්වට කතරගම දෙවියන් මූලික කරගෙන මොනර නර්තනය තමයි මේ විදිහට ඉදිරියට ගමන් කරනු ලබන්නේ. බොහොම ලස්සන නර්තනයක් නේද? අනිවාර්යෙන් කීර්ති මේ දැන් මේ මොනරා කිව්වහම දැන් මේ පළාතේ ඕනම තරම් අපිට දකින්න තියෙන දැන් පහුගිය දවස්වල මේ අපි සෑහෙන යම් ආකාරයේ මේ ප්‍රශ්නාර්ථ තැන් වලටත් යොමු වුණා නේද මොනරත් එක්ක සම්බන්ධතාවය ගොඩනගන විට අනිවාර්යෙන් කීර්ති ඒ විදිහට විද්‍යාලයේ 7 ශ්‍රේණියේ දයාබර දියණියන් තමයි රන්දි නිමේෂා ගුරුතුමිය සහ සුදේශි ගමගේ ගුරුතුමිය විසින් පුරුදු පුහුණු කරලා මේ විදිහට නර්තනයක් බොහොම අපූර්ව ආකාරයෙන් අද දවසේ පෙරහරට එකතු කරලා තිබෙන්නේ. ඒ විදිහට මේ මොනර නර්තනයෙන් පස්සේ අපිට මුණ ගැහෙනවා කොහොඹ කලේ නර්තනය. දැන් මේ කොහොඹ කලේ බලනත් හරිම ආසයිනේ මේ නර්තනය දකින්න බොහෝ අය නේද? දැන් කොහොඹ කලේ ගැන ඉරේෂ කොහොමද කියන්නේ? අනිවාර්යෙන්ම කීති කොහොඹ කලය ඕන් හිසේ රඳවාගෙන එය මනා මේ අපි කියන්නේ බැලන්ස් එක
බැලන්ස් එක තියෙන තබාගත යුතු නර්තනයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් කීර්ති කොහොඹ කලය. ඔව්. අනිවාර්යයෙන්ම මේ නර්තනයත් එක්ක ඔක පාලනයකින් මේක හිස මත තියන්නට එපයි. ඒ නිසා උන් නර්තනයත් බොහොම ලස්සනට තියෙන්න ඕන. ඒ අර ඔබ සඳහන් කළා වගේ පාලනය ඒ සියල්ල තියෙන්නට ඕන. ඉතින් ඒක දැන් අපිට දක්න ලැබෙනවා මේ දරුවන්ගෙන් කොටපල ජාතික පාසලේ දරුවෝ ඒ බොහොම අභිමානයෙන් ඔබට සමීප කරන විදිය. ඇත්තටම කීර්ති අපේ S2 වෙනත් ස්ථානයකට වෙනත් ඉසව්වකට යොමු කරන්නට නොහිතෙන ආකාරයට මේ කොහොඹ කලය නර්තනයේ රංග වස්ත්‍රාභරණ බොහොම අපූර්ව ආකාරයට නිර්මාණය කරලා තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන් කීර්ති. විද්‍යාලයේ 7 ශ්‍රේණියේ දියණියන් විසින් තමයි කොහොඹ කලය නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ. තරිණී ඉෂංකා ගුරුතුමිය තමයි පුරුදු පුහුණු කරලා අද දවසේ මේ විදිහට පෙරහරට එකතු කරලා තිබෙන්නේ. ඒ විදිහට කොහොඹ කල නර්තනය අප පසු කරගෙන යනවා. දැන් ඔන්න කාවාඩි නර්තනය තමයි අපට දක්නට ලැබෙන්නේ. කාවාඩි නටුමත් දකින්න බොහෝ අය ආසාවෙන් ඉන්නේ. කාවාඩි නටුම බොහොම අපූර්ව නර්තනයක්. ඉතින් කාවාඩි නටුම පිළිබඳ ඉරේෂා අපි සඳහන් කරමු. අනිවාර්යෙන් කීර්ති කාවාඩි පිළිබඳව කතා කරනකොටත් අපේ සිත ඇද බැඳ යන්නේ කතරගම පැත්තටම තමයි. කතරගම පෙරහරේ විශේෂාංගයක් විදිහට එදා ඈත අතීතයේ සිටම එන කාවාඩි නර්තනය වර්තමානයේ සියලුම පෙරහරවල් වල දක්නට ලැබෙනවා කීර්ති. මේ කාවාඩි නර්තනය වේග රිද්මයේ තාලයට ඔවුන් බොහොම අපූර්වට නර්තනය ඉදිරිපත් කරන ආකාරය දැක ගන්නට පුළුවන් කීර්ති. බලන්න දැන් මේ වාදනයට අනුව ඔවුන්ට ලැබෙන වාදනයට අනුව බොහෝම අපූර්වයි. මම හිතන්නේ මේ කාවාඩි නටුමට බොහෝ අය ප්‍රිය කරනවා. ලොකු කණ්ඩායමක් කාවාඩි නර්තන ශිල්පීන් හැටියට පරිවර්තනය වෙලා අද කොටපොළ ජාතික පාසල් දරුවෝ 50කට වඩා වැඩි සංඛ්‍යාවක් කාවාඩි නර්තනයේ යෙදෙන ආකාරය තමයි අපට දැන් දක්නට ලැබෙන්නේ. අනිවාර්යෙන්ම කීර්ති කාවාඩි නර්තනයත් විද්‍යාලයේ 7 ශ්‍රේණියේ දයාබර පුතාල කණ්ඩායමක් විසින් තමයි චන්ද්‍රානි ගුරුතුමිය විසින් පුරුදු පුහුණු කරලා මේ විදිහට ඔවුන්ගේ මනා හැකියාවන් ඔපමට්ටම් කරලා අද දවසේ පෙරහරට එකතු කරලා තිබෙන්නේ. පෙරහරට පුදුමාකාර අලංකාරත්වයක් මේ කාවාඩි නර්තන ශිල්පීන් එකතු කරනවා. මම හිතන්නේ අර ඔබ සඳහන් කළා මේ දෙවියන් පිදීම තමයිනේ. දෙවියන් වෙනුවෙන් උපහාර දැක්වීම. දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජෝපහාර දැක්වීම. කාවාඩි නර්තන ශිල්පීන් ගෙන් අපි දකින්නේ. ඕන් බලන්න ඔවුන්ටම ආවෙනික පච්ච පවා. ඕන් කේන්ස් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ මේ කොටපොළ ජාතික පාසල කියන සටහන තබල තියෙන මේ විදිහට. අපි දකිනවා මේ හැම දෙයකින්ම ඔවුන් ඉස්මතු කරන්න උත්සාහයක් ගන්නේ කොටපොළ ජාතික පාසල. මේ ජාතික පාසල් මාතාවට ඔවුන්ගේ තිබෙන නැඹුරුතාවය, ගෞරවය, ඒ අභිමානය පාසල් මාතාවකට ලබා දෙන්නට මේ දරුවෝ උපරිම උත්සාහයක් ගන්න විදිය තමයි අපිට මේ වෙලාවේ සඳහන් කරන්නට ඉඩකඩ ලැබෙන්නේ. ඇත්තටම කීදී කාවාඩි නර්තනය පිළිබඳ තවදුරටත් කතා කරනකොට මේ පුංචි දරුවන් විසින් කුඩා දරුවන් විසින් බොහොම අපූර්වට ඔවුන්ගේ කාවාඩිය නිර්මාණය කරගෙන තිබෙනවා. ඒක එය පෙරහර නරඹන්නන්ගේ ඇස් ඔවුන්ගේ පැත්තට යොමු කරගන්නට විශේෂයෙන් රන්දෝලි පෙරහරක දක්නට ලැබෙන කාවාඩියක් විදිහටම බොහොම අපූර්වත්වය ඉස්මතු කරමින් ඔවුන් කාවාඩිය නිර්මාණය කරගෙන තිබෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන් කීර්ති. තාමත්ම සුවිශේෂී පෙරහරක පොසොන් පොයේ හෙට දිනේ අද 2025 ජූනි මාසයේ 9 වෙනිදා දවසක් පොයට ඉතුරු තිබෙන වෙලාවක මෙතුමා අනුබුදු මෙතුමා ආමදුරෝ සිහිපත් කරමින් පවත්වන රට පුරා පවත්වන පින්කම් අතරේ ගත් කල කොටපොළ ජාතික පාසල පුසොන් මහා මිහිඳු පෙරහර මේ විදිහට බොහෝම අභිමානයෙන් සංවිධානය කරලා කොටපොළ ජාතික පාසලේ විදුහල්පතිතුමන් මනෝජ් ජයවර්ධන දයාපර විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරුවන මේ කටයුතු පිටපස මහා සවියක් එකතු කරන විදිය අපිට දක්න ලැබෙනවා. මම හිතන්නේ කොටපොළ ජාතික පාසල් විද්‍යාලයේ ඉතිහාස මගෙහි රන්නකුරින් ලියවන තවත් වසරක් හැටියටයි අපිට මේ වර්ෂයේ මේ ජූනි මාසයේ පොසොන් උදාවත් එක්ක කතා බහ කරන්න ඉඩ කඩ ලැබෙන්නේ. ওই විදිහට අපව දැන් පහු කරන්නේ කාවාඩි නර්තන ශිල්පීන් අපව පහු කරගෙන යන වෙලාවේ අපිට දැන් පේනවා පහත රට නර්තන සම්ප්‍රදායට අයත් සලුපාලිය නර්තනය කීර්ති. ඔව් සලුපාලියෙන් මේ ගොඩක් අය මේ හිතසු වෙන මේ කියන්නේ උන්ගේ සෙට්ස්
ප්‍රශාන්තිය ප්‍රාර්ථනා කරන්නේ. මම හිතන්නේ මේ සලුපාලිය රංගනාය අතර දයාබර ගුරුතුමියන්ලා ගණනාවක් රැඳී සිටින වගත් අපට තොරතුරු ලැබුණා. ඒ නිසා හිරේෂා අපි ඕන් පිළිබඳව සඳහන් කරන මේ ගුරුතුමියන්ලා ලබා දෙන සහයෝගය විශේෂයෙන්ම මේ දරුවොත් එක්ක පාරට වැහැලා ඔවුනුත් මේ නර්තන ශිල්පිනියන් හැටියට කටයුතු කිරීම මම හිතනවා පැසසුමට අප ලක් කළ යුතුයි. ඒ ගෞරවය අප තියෙනක අපිට පුළුවන් නම් අපිට සඳහන් කරන්න පුළුවන් දෙයි ගුරුතුමියන්ලාගේ කීප දෙනෙක්ගේ නම අපිට තොරතුරක් ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා. 11 ශ්‍රේණියේ දයාබර දරුවන් තමයි මේ විදිහට හර්ෂා ලක්ෂානි ගුරුතුමිය තමයි පුරුදු පුහුණු කළා. මම හිතන්නේ හර්ෂා ගුරුතුමියත් මේ අතර ඇති කියලා විශ්වාසය අපිට තියෙනවා කීති. දැන් ඔය පාද තබන ඉරියව් අනුව යම් ආකාරයක සටහනක් දෙන්න පුළුවන්ද? ඒ අතරතුර අපි දකිනවා දැන් මෙන්න මේ බලන්නකො මේ කාවාඩි නර්තනය බොහෝම අපූර්ව නර්තනයක්. පාපරේ හඬට බොහෝම අපූර්ව විදියට දැන් මේ කාවාඩි නර්තන ශිල්පීන් දෙවියන් පුදන්නට ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ පින්බිම පෙනෙන නොපෙනෙන මානේ අපි මේ පෙරහරින් යන්නේ ගැටබරු රාජමහා වෙහෙර බිමට. ගැටබරු රජුරු බණ්ඩාර දෙවියන් වහන්සේ පුදන්නට මේ පෙරහරකින් බොහෝම අභිමානයෙන් කොටපොළ ජාතික පාසලේ දරුවෝ පොසොන් සඳ ඉහළ අහස් කුස පායන්නට හෝරා ගණනාවක් ඉතුරුව තිබෙන වෙලාවක පෙරහරක් හැටියට අද පෙර දවසේ ගමන් කරන විදිය. අනිවාර්යෙන් කීති කොටපොළ ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ආදරණීය දියණියන් විසින් තමයි මේ කාවාඩි නර්තනය ඉදිරිපත් කරන්නේ. TLP නන්දා ගුරුතුමිය විසින් තමයි අද දවසේ මේ විදිහට පුරුදු පුහුණු කළා මේ කාවාඩි නර්තනය පෙරහරට එක් කරලා තිබෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් නේද? මම හිතන්නේ මේ වයන පදයට තමන්ගේ පාද එකතු කරනවා වගේම මේ මවන රටාව ඉරේෂා මම හිතන්නේ කොටපොළ ජාතික පාසල් මාතාව බොහෝම ගෞරවයෙන් ඔවුන් මාතාවට දක්වන පාසල් මාතාවට දක්වන ගෞරවයක් හැටියටත් අපිට විතක මේ කතා බහ කරන්න ඉඩ කඩ ලැබෙනවා. අනිවාර්යයෙන්ම කීර්ති ඒ විදිහට ජාතියට කොටපොළ ජාතික මාසල් විදු මාතාවගේ නම සනිටුහන් කරන අද වගේ දවසක බොහොම අපූර්ව නර්තන නිර්මාණයක් විදිහට මේ කාවාඩි නර්තන නිර්මාණය අපිට සඳහන් කරන්නට පුළුවන් කීර්ති. කාවාඩි නර්තන නිර්මාණය ඒ විදිහට අපි පසු කරලා ඉදිරියට ඇදෙනකොට ඒ පිටුපසින් තවත් බොහොම අපූර්ව මොනර නර්තනයක් අපිට දැක් ගැනීමට හැකියාව තිබෙනවා කීර්ති. ඔව් මොනර නර්තනය බොහෝම අපූර්ව නර්තනයක්. දැන් අපි දකිනවා මේ හඬ තාලයට රිද්මයානුකූලව ඔවුන් ගමන් කරනවා. බොහෝ අයගේ සිත් net පැහැර ගන්න දසුණක් මොනර නර්තනයෙන් අපිට දකින්නට ලැබෙන වෙලාවක මේ අපව පසු කරන්නේ දැන් අශ්ව නර්තනය කීර්ති. ඒ වෙනුවෙන් දරුවෝ සූදානම් ගණනාවක් නේද? කීර්ති අශ්ව නර්තනය දකිනකොට මගේ සිත යනවා ඈත අතීතේ අපේ මොරවක්කෝල්ලේ ප්‍රවීණ කලාකරුවෙකු වන ඇක්මන් මාමා ගැමුණු කලායතනයේ මං හිතන්නේ එතුමා විසින් තමයි ගැටබරු ඇසල මහා පෙරහරට මේ අශ්ව නර්තනය හඳුන්වා දෙමින් දැන් ලංකාව පුරාම බොහොම ප්‍රචලිත නර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන් අශ්ව නර්තනය සියලුම පෙරහරවල් වල දක්නට ලැබෙන නර්තනාංගයක් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන් කීර්ති. කොටපොළ ජාතික පාසල් පොසොන් මහා මිහිඳු පෙරහර මේ විදිහට වීථි සංචාරය කරමින් ඉදිරියට ගමන් කරන වෙලාවේ වුණ අපි දකිනවා දැන් ඉරේෂා නොංචි කෝලම අපව පසු කරනවා. බලන්නකෝ කොටපොළ ජාතික පාසලේ දරුවෝ නොංචි කෝලම ඉදිරිපත් කරන අපූර්වත්වය. ඔවුන් ඒ වෙනුවෙන් සැදී පැහැදී සූදානම් වෙලා විශේෂයෙන්ම කොටපොළ ජාතික පාසලේ විදුහල්පතිතුමන් මනෝජ් ජයවර්ධන විදුහල්පතිතුමන් ප්‍රමුඛ සමස්ත ආචාර්ය මණ්ඩලය මේ කටයුතු පිටපත සවියක් ඉදිරි කරනවා. ඔන්න කොයිති ඔබතුමා සඳහන් කරපු සලුපාලියේ ගුරුවරුන් ඉදිරිපත් කරන නර්තනය විශේෂයෙන්ම ඉතාමත්ම සුවිශේෂී පෙරහරක් පහතරට උඩරට පහතරට සබරගමු බෙන්තර සම්ප්‍රදායන් වලට අයත් නර්තන කණ්ඩායම් ගණනාවකින් සමන්විත වෙමින් මේ පෙරහර විධි සංචාරය කළා. පෙරහර නිර්මාණය කරන ගමන් මඟ තුල කොටපොළ ජාතික පාසලේ විදුහල්පතිතුමන් මනෝජ් ජයවර්ධන විදුහල්පතිතුමන් ඇතුළු දායබර ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම විද්‍යාලය දරුවන්ට අකුරු කරන දායබර ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම දෙනාට අපේ ගෞරවය ස්තුතිය අපි මේ වෙලාවේ පිරිනමනවා.